ඉතින් හැමෝම පිළිගන්නවා මගේ අලුත් තවත් YouTube වීඩියෝ එකට. ඉතින් අද මම අරන් ඇවිල්ලා තියෙන්නේ අපිට හුරු පුරුදු නමක් පීසා හට් කියන්නේ. ඉතින් අපි පීසා හට් එකෙන් මම අද ගෙනාවා. ඉතින් දීලා තියෙනවා මෙන්න මේ වගේ කවර් එකක්. මෙන්න මේ වගේ බොක්ස් එකක්. මේ වගේ මීඩියම් අර මීඩියම් එකේම තිබ්බ නෑ පර්සනල් පෑන්ට් පීස් එකේ තිබ්බ බොක්ස් එකම තමයි මේ බාර අපිට ලැබිලා තියෙන්නේ. අපි බලමු මොනවද තියෙන්නේ. මේ තියෙන අද බිල් එක. අද මං ගෙනාවේ බිරිට්සා චිකන් එක. මේක වුණා 1193ක් වුණා ඩිලිවරි චාර්ජ් එකත් එක්ක. මම අද ගියේ නෑ. මට ඩිලිවර් කරගත්තා. මෙන්න මේක තමයි බිල් එක. ඉතින් මට අද ඩ්‍රින්ක් එකක් ඕඩර් කරගන්න බැරි වුණා. ඉතින් ඒක නිසා ගෙදර තිබ්බ ස්ප්‍රයිට් එකක් මම ඒකත් එක තමයි try කරන්නේ. මෙන්න මෙහෙම තමයි තියෙන්නේ බිරිට්ස් එක. ඒක ඇතුලේ බලමු අපි කොහොමද තියෙන්නේ කියලා. අපි මේක එකට ගමු. මෙහෙම තමයි තියෙන්නේ. අපි ඉස්සෙල්ලා බලමු මේ කවර මොනවද තියෙන්නේ කියලා. මේ කවර තියෙනවා අපිට මේ වගේ කරි අයිටම් දෙක. එකක් තියෙනවා ලුණු සම්බෝලයක්. ඊක් කියලා. හැලෙනවා. මේකේ තියෙනවා කරි එක චිකන්. මම හිතා චිකන් කරි එක. හොද්දා. බලමු මේක ඔපන් කරමු. Okay. මන්කරට පස්සේ මෙන්න මේ වගේ තමයි අපිට බලගන්න පුළුවන් වෙන්නේ. මට හරවන්න හරි අමාරුයි මේක. මෙන්න මේ වගේ තමයි ඇතුළ තියෙන්නේ. උතුරේ බත් තමයි තියෙන්නේ. බාස්මති තමයි රයිස් එක තියෙන්නේ. ඒ වගේම ගොල්ලෝ මම මේ අද ඕඩර් කරේ චිකන් බිරිට්ස් එක. ඒක නිසා චිකන් දාලා දෙනවා. ඒ වගේම මේකේ වෙජි එකකුත් තියෙනවා. දෙකම වෙන්නේ රුපියල් මට මතක විදිහට මේ ඩිලිවරි චාර්ජ් එකත් 1193ක් කරලා තියෙනවා. මම හිතන්නේ 1100ක් තමයි මේකේ ගාණ. ඉතින් ඔයගොල්ලෝ try කරලා බලන්න 1100කට. බලමු මේ හැපි වෙනවද පෝෂන් එක එක්කෙනෙක්ට කොහොමද කියලා. ඒක තමයි මේක දාගමු. මේක මේ ඕපන් කරන්න පුළුවන්. මම මේක කැපුව වුණාට මේ දැන් මේක තෙමිලා හින්දා ඕපන් කරගන්න අමාරුයි. ඒක හින්දා මම කපලා දැම්මේ. නම් මට හිතෙන ප්ලේට් එකක් ඕනේ වෙනවා මම. හරි. මේකත් දාපන්. අපි බලමු ඕවරෝල් ටේස්ට් එකම අපි බලමු ගෙනිම නිකන් try කරලා බලන්න නේද මේ.
හරි. අන ග්‍රේවි එකක් දාගත්තා. හරි දැන් try කරන්න තමයි තියෙන්නේ. ඉතින් එහෙනම් අද try කරන්න හදන්නේ Pizza Hut එකේ biritsa. Chicken biritsa. ලුණු රස පොඩ්ඩක් වැඩි. ග්‍රේවි එකේ ලුණු රස සාමාන්‍යයෙන් වැඩි. ඒකින්ද ඔයගොල්ලෝ මේ වීඩියෝ එක බලලා try කරනවා නම් මේ ග්‍රේවි එක අඩු කරලා පොඩ්ඩක් ගන්න. මම මේ අපරා ඔක්කොම ටික දාගත්තා. ලුණු පොඩ්ඩක් වැඩි. එතකොට පොඩ්ඩක් මේ ටිකක් වැඩි ලුණු. කියන්න ඕනේ ඉතින් රසයි. ඒ උනාට බත් එක්ක පාන් කනවා වගේ ෆීලිං එකක් තමයි මට නම් එන්නේ. ඇත්තම කියන්න ඕනේ. මේක මං හිතන්නේ ලංකාවේ විතරක් Pizza Hut වල තියෙන අයිටම් එකක්. මේක වෙන රටවල Pizza Hut එකේ නෑ මේ Biritsa කියන එක. බලමු. මේකේ තියෙන බනිස් කෑල්ල. තමයි අතුල තියෙන්නේ. මෙතන මම බැලුවේ කපන්න නැතුව එහෙම කන්නත් පුළුවන්. එහෙම නිකම්ම. guys කියන්න ඕනේ මේ Biritsa කියන එකයි KFC එකේ තියෙන rice sorry KFC Pizza Hut එකේ තියෙන rice items සේරම තියෙන්නේ
දවල් 12 ඉඳන් 3 වෙනකන් විතර රයිස් අයිටම් ඔක්කොම තියෙන්නේ. ඒක නිසා ඔයගොල්ලෝ මේක ඕඩර් කරන්න බලාපොරොත්තු වෙමින් ඉන්නවනම් නැත්නම් ගිහිල්ලා ගන්න බලාපොරොත්තු වෙමින් ඉන්නවනම් අනිවාර්යයෙන්ම 12ත් 3ත් අතර යන්න. ඊට කලින් ගියත් ඒගොල්ලෝ කියනවා 12න් පස්සේ තමයි තියෙන්නේ කියලා. ඒ වගේම 3න් පස්සෙත් මේක ඉවර වෙනවා. ඒ කියන්නේ රයිස් අයිටම් ටික ඉවර වෙනවා. ඒ කියන්නේ ලන්ච් අයිටම් එකට තමයි මේ ලන්ච් ටයිම් එකට තමයි ඒගොල්ලෝ මේ බිලිට්ස් කියන එක දෙන්නේ කට්ටියට. මේ ගිහිල්ලා කන කට්ටියම කොහොම කනවද දන්නේ නේ. එතන මන් දන්නේ මේ කොහොම කන්නේ කියලා ගිහිල්ලා. මොකද ගොඩක් ඉස්සරහා මෙහෙම කන්න අමාරුයි. මම නම් මේ ඕඩර් කරගත්ත ඉන්න හොඳයි මේක. Anibati. Apa guys, memang. Mari bada pilih kan enak deh, poda. Mang itu nama media kali itu mari bada pilih aja. Idru ya di no.
බිරිට්ස් එක ඉවර වෙනවා. බිරිට්ස් එකේ විස්තරේ විස්තරේ කිව්වොත් බිරිට්ස් එකට බඩ පිරෙනවා හොඳටම. එක්කෙනෙක්ගේ බඩ පිරෙන්න හොඳටම ඇති. රුපියල් 1100ක් වෙනවා හැබැයි. ඒ තමයි පොඩි අවුලකට තියෙන්නේ. රුපියල් 1100ක් වෙනකොට හැබැයි වෙන අමුතුම එක්ස්පීරියන්ස් එකක් ගන්න පුළුවන්. පෝෂන් එක ගොඩක් ලොකුයි. රසයි ඉතින් කන්න පුළුවන්. ඒගොල්ලෝ ග්‍රේවි එකක් දෙනවා. මෙතන ටොමැටෝ සලාඩ් එකක් දෙනවා. ඉතින් ඒ දෙයත් එක්ක කන්න පුළුවන්. ඕවරෝල් ගත්තම රසයි. පීසා හට් එක ප්‍රොඩක්ට් වලින් සාමාන්‍යයෙන් බඩ පිරෙන හින්දා සාමාන්‍යයෙන් 10න් 8 පීසා හට් එකත් එක්ක කම්පෙයාර් කරනකොට 10න් 8ක් විතර මට දෙන්න පුළුවන්. මොකද අනිත් කඩවල එක කම්පෙයාර් කරනකොට නෙමෙයි. පීසා හට් එකේ තියෙන ප්‍රොඩක්ට් එක කම්පෙයාර් කරනකොට 10න් 8ක් විතර දෙන්න පුළුවන් ප්‍රොඩක්ට් එකක් තමයි මේක. ඉතින් try කරලා බලන්න. එහෙනම් කියන්න තියෙන්නේ මගේ channel එකට අලුත් නම් subscribe කරන්න. bell icon එක click කරන්න. ඒ වගේම like කරන්න, share කරන්න, comment කරන්න. වැරදි අඩුපාඩු කියන්න ඔක්කොම ඊළඟට කන්න ඕනි තැන් මට comment කරන්න. මම ඒ තැන් වලට ගිහිල්ලා අනිවාර්යෙන්ම review අරන් එනවා. ඒ තැන් වලින් ගෑම වලින්. ඉතින් ඔය තමයි කියන්න තියෙන්නේ. අර බීට්ස් එක කනකොට පොඩ්ඩක් අර හොද්ද මේ දෙන ග්‍රේවි එක පොඩ්ඩක් අඩු කරලා දාගන්න. මොකද ලුණු රස පොඩ්ඩක් වැඩිපුර එනවා. ඒකත් එක වැඩිපුර දැම්මහම ඒ වගේම ඉතින් ඊළඟට කියන්න තියෙන්නේ ඊළඟ වීඩියෝෙන් හම්බෙමු කියලා තමයි. එහෙනම් හැමෝටම ජය.